දුව කිරිබත හදලත් ඉවරද? ඒ විතරක් නෙමෙයි. දවල්ට උයලත් ඉවරයි. මේ බෙහෙත් බොන හින්දාද මන්දා මට ටිකක් වැඩිපුර නිින්ද යනවා මේ දවස්වල. ඒක හොඳයි තාත්තේ. මං කිරිබත් ඔතාගෙන යන කෙහෙර කොලක් කපාගෙන ඉන්නම්. තාත්තේ කොළ දෙකක්ම කපාගෙන ඉන්නේ. මං හිතුවා අද ඔෆිස් එකේ යාළුවෙකුටත් කෑලි දෙකක් ගෙනihin දෙන්න ඕනි කියලා. ඔය ඔෆිස් එකට ගියත් හරි දුව ඔය යාළුවෙක් ගැන කතා කෙරුවමයි. ඊයේ අලුතෙන් ආවේ. ගම කුරුණෑගලටත් එහාලු. හවු කියලා හිතනවා තාත්තේ විස්තර ඇහුවම. දැනට යාළුවෙක්ගේ බෝඩිමකලු නතර වෙලා ඉන්නේ. තාත්තට කියන්න තව පොඩ්ඩෙන් මම ලොකු සර් නැති හින්දා අපහු හරවල යවනවා. විස්තර ඇහුවමයි දන්නේ. කොළඹ එන්න සල්ලි හොයාගෙන තියෙනෙත් හරිම අමාරුවෙන්. පව් නේද තාත්තේ? ඔය ළමයා ගෑනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද? මේ සේල්ස් වලට අලුතෙන් ගත්ත පිරිමි ළමයෙක්. අයි තාත්තා මගෙන් එහෙම ඇහුවේ? නෑ මොකුත් නෑ. මං එන්නම් කෙහෙල් කොළ දෙක කපාගෙන එන්නම්කෝ. Ranga, good morning. Good morning, good morning. ඔන්න අද නම් අර පොත ගේන්න බැරි වුණා කියලා කියන්න එපා හරිද? ඒකනේ මගේ බිසි ෂෙඩියුල් එකත් එක්ක කවුරු කිව්වොත් එහෙම මට ඔයාට පොත ගේන්න බැරි වුණා කියලා. මං කියන එක වැරදි කියලා. මොකද මං ගෙනාවනේ පොත ඔයාට. මම ඉක්මනට කියලා දෙන්නම්. අයියෝ හදිස්සියක් නෑ නංගා. ආවක දෙපාරක්ම කියවලා තියෙනවා. ෂායන ලස්සන ඇති. මං අදම කියවනවා. මේ මට පාන්දරම මිස්ටර් ඇමරිකන් එන්න කිව්වට තාම ලෑස්තිලා නෑ වගේ. නෑ යා ලෑස්තිලා ඉන්නේ. දැන් ඒ මේ ඒක නෙමෙයි රුවන් අයියේ. අපේ අයියා මාර විදියට වෙනස් වෙලා තියෙන්නේ. එයා මුලින් ඉඳන් කී හිටියේ ඔය රන්තරු කේක් බිස්නස් එක නවත්තමු කියලානේ. තාත්තා කොහොම හරි අයියෝ කැමති කරගත්තා. එහෙමද කියන්නේ? එයා වෙනස් වුණේ නංගා අංකල් නිසාම නෙමෙයි. එහෙනම් ගොඩක් කියලා දෙවිලා. බරිට පේන්නේ නැද්ද මිස්ටර් ඇමරිකන් මේ ඇඳගෙන ඉන්න විදිහෙම මොකක් හරි වෙනසක් ඇති වෙලා තියෙනවා කියලා? ඒ කියන්නේ ඔෆිස් එකේ කවුරු හරි මෙයාගේ හිත දිනාගත්ත කෙනෙක් ඉන්නවා නේ? නැත්තම් ගමකින් ආපු දුප්පත් තරුණයා මේ විදියට ඇඳගෙන ආවද ඔෆිස් එකට වැඩට? ඒ කියන්නේ දැන් මට මේක හොඳ වැඩි. ඒ කියන්නේ මං අහුවේ. අහුවෙන්නේ මේක හොඳයි. මේ මොනවත් බෑනේ. බලමු කොල්ලගේ මූණ. ඉබේ යන්ද පරක්කු වෙනවා. මං තාම වැඩ කරන්නේ මේ මගේ ඩැඩීගේ ඔෆිස් එකේ නේ. කවුද අයියාගේ හිත ගිය කෙනා? නංගි මේ අකා කියන විශ්වාස කරන්න එපා. මෙහෙම එකපාරට වෙනස් වෙනකොට මට හිතුණා මොකක් හරි ඇති කියලා. දැන් කවුද ඔය ගර්ල් කියන්නකෝ? මේ මම තාම දන්නේ නැහැ සිද්ධිය. හරිද මං දැනගත්තා. නංගි මේ ඔය රුවනා කියන විශ්වාස කරන්න එපා. ඔය කිසි මේවා තාත්තට එහෙම කියන්න යන්න එපා. හරිද? ඇහි චාච්චි. හරි බය වෙන්න එපා. මං කියන්නේ නැහැ ඕවා. මගනේ. එහෙමද කියන්නේ? ටක් ගාලා ගනින් බං. මේ තමයි දාන්නේ කාඩ් පොඩු.
මට මේ වැඩේ කරගෙන යන්න ලැබෙයි කියලා මං හිතන්නේ නැහැ මචං. මොකද මං හිතන් හිටියේ මේ හොරගම් කරන ටීම් එක අයින් කරලා අලුත් ටීම් එකක් එතනට දාන්න. කොහෙද? අපි තාත්තා ඉඩ දෙන්නේ නැහැ නේද ඒකට? එවනම් ඉතින් අංකල්ට තේරුම් කරලා දීපන් ওই මිනිස්සුත් එක්ක අංකල් හිතන විදියට බිස්නස් එක ගොඩනගන්න බෑ කියලා. තාත්තා කියනවා මචං හොරගම් කරන අයට හරි වැරද්ද පැහැදිලි කරලා දීලා හැදෙන්න chance එකක් දෙන්න. සසංග අංකල් හිතන්නේ වෙනම විදිහකට. අපිට බෑ මේ අංකල් හිතන විදිය වෙනස් කරන්න. මට හිතාගන්න බෑ මචං. මේ විදිහට බිස්නස් කරලා අපේ තාත්තා කොහොමද රන්තරු කේක් එක මෙච්චර තැනකට ගෙනාවේ කියලා. මිස්ටර් ඇමරිකන් තාත්තා එහෙම කරේ මීට අවුරුදු ගානකට කලින්. ඒ කාලේ හැටියට ඉතින් මැතඩ්ස් වැඩ කරන්නේ නැති. එයාගේ තියරිස් ගැලපෙන්නේ නැති. ඒත් මචං බිස්නස් කියන්නේ බිස්නස්. ඒ තියරිස් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මචං. ඒව හැමදාටම බලන්න. එහෙමද කියන්නේ? බිස්නස් වලදී තියරිස් කියන දේවල් වෙනස් වෙන්න පුළුවන්. රෝණ. මචං උඹට බැරිද? ඔතනින් අයින් වෙලා අපිත් එක්ක ජොයින් වෙන්න. මොකද මට හිතෙනවා මචං උඹට මේක කරගෙන යන්න පුළුවන් කියලා. මොකද අපේ තාත්තගේ තියරිස් එක ඔබට වැඩ කරන්න පුළුවන්. මොකද කියන්නේ? දැන් උඹ මට කියපන්. උඹයි මායි මේ අතරේ තියෙන යාළුකම තිබුණ නැද්ද? මචං මේ වෙනකොට අපි දෙන්න අතර කිසිම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. අඩුම ගානේ එක හිත රිදවීමක් එහෙමවත් වෙලා නැහැ. එදා ඉඳලා මායි උඹයි එකම විදියට ඉන්නවා මචං. මං කැමති දිගටම ඒ විදියට ඉන්න. ඒකෙත් ඇත්තක් තියෙනවා. බාර කෙල්ලෙක් ගැන කිව්වනේ. ඒ කෙල්ලව ලං කරගනි. උඹට පුළුවන් එයා මාර්ගෙන් බිස්නස් එක ගොඩනගන්න. ඔන්න ඉතින් මා බයිට් කරනවනේ. එහෙමද කියන්නේ? නෑ මචං. මම මේ කිව්වේ ඇත්තමයි. මට හිතෙනවා ඒ ගර්ල් උඹට ලොකු සපෝට් එකක් දෙයි කියලා. good morning මිසි. good morning සෙන්දා. මට නම් පේන්නේ මිසි මේක මිසිගේ පරණ ණයක් වගේ. අයි සෙන්ද්‍රත් එහෙම කියන්නේ. සාමාන්‍යයෙන් මිසි ඔෆිස් එක අරින්න ඔන්න මෙන්න තිබිලා ආවහම හොඳටම ඇති. මං ටිකක් කලින් එන එක හුඟක් අයට කරදරයක් කියලා මං දන්නවා. ඉතින් අනිත් අය වගේ වෙන්න. එතකොට මිසි මේ පාන්දර නැගිටගෙන වද විඳින්න ඕනේ නෑනේ. මට ඔය අනිත් අය වගේ වැඩ කරන්න ඕනේ නෑ සෙන්ද්‍රා. මම වැඩ කරන්නේ මට හොඳයි කියලා හිතෙන විදියට. මම කිව්වේ ඉතින් මිසිගේ හොඳට. වෙන මොනාටවත් නෙවෙයි. සෙන්ද්‍රා අපි දෙයක් කරනවා නම් ඒ දේ අවංකව කරන්න ඕනේ. එහෙම නැත්තම් දමල ගහලා යන්න ඕනේ. අවංක මිනිහට අද ලෝකේ තැනක් නෑ මිසි. එහෙම තියෙනවා නම් අද මං ඉන්න ඕනේ සෙනරත් බණ්ඩාර වාසල මුදලි කියලා රත්තරන් පාට අකුරෙන් ගේට්ටුවේ නම ගහපු වලව්ව වැඩකාරයොත් එක්ක. මට නම් අවංකව වැඩ කළා මුකුත් නොලැබුණත් මගේ හිතේ සතුට ඇති. හිතට විරුද්ධව වැඩ කළා මොන දේ ලැබුණත් වැඩක් තියනද සෙනරත්? ඒ කොහොම වුණත් මිසි ඔය ක්‍රිස්ටෝපර් මහත්තයලත් එක්ක ඉච්චර හැප්පෙන්නේ නැහැ. මොකද ලොක්කා අහන්නේ ක්‍රිස්ටෝපර් මහත්තයලා කියන දේවල් තමයි. ලොකුසේ කවදා හරි ඇත්ත තේරුම් ගනිව්. එදාට සර් දැනගනීවි කවුද ඇත්ත කිව්වේ කවුද බොරු කිව්වේ කියලා. ලොකුසා ආයෙත් එන්නේ නැහැ මිසි. දොස්තරලා කියලා තියෙන්නේ ඇඳෙන් බහින්න එපා කියලා. ඔයිලෙත් දන්නේ. මුඩ ගැසිච්ච ගමන් උදේ පාන්දර අසුබ කතා කියන්න එපා සෙන්වත්.
good morning වන්දනා. හා good morning. තිවංක උදෙන්ම ඇවිල්ලා. ඔව්. අද මට උදෙන් මෙන්න ඕනේ කියලා හිතුණා. ඔයාට වාඩි වෙන්න කිව්වේ අතන නේද? කියපු කට්ටිය තාම ඇවිල්ලා නැහැ නේද? මං ඔයාට පොඩි බඩුවක් ගෙනා. එහෙමද? මේක ඔයාට. කිරිබත් කෑලි දෙකක්. උදේට කන්න කියලා. ආවත් මතක් වුණේ නැන්නේ. මට හිතුණා තාම කෑම ගැන පිළිවෙලක් නැතුව ඇති කියලා. ඒ වුණාට මට බය හිතුණා එපා කියයිද කියලා. මොකද මං ඇහුවෙත් නෑනේ කෑම ගෙනාවොත් බාර ගන්නවද කියලා. ඔන්න ඔහේ එපා කිව්වත් කමක් නෑ කියලා මං අරගෙන. මම මොකටද එපා කියන්නේ? මං කිරිබත් කන්න හරි ආසයි. ඒදිත් මං කොහොම හරි කිරිබත් හදාගෙන කනවා. එහෙද කිව්වේ? මං ගමේ Good morning, Mr. Lionel. Good morning. මං අස්වෙන්න හිතුවා වන්දනා. මට තවත් බෑ මෙතන වැඩ කරගෙන යන්න. හිතලා බලන්න අර බාල රටින්දි දාලා මට තවත් කේක් හදලා මිනිස්සුන්ට කවන්න බෑ. මං අස්වීමක් ලියාගෙන ආවේ. Mr. Lionel හදන්නේ ප්‍රශ්නෙම් පැනලා යන්න. මම මේක හොඳට හිතලා ගත්තු තීරණයක් වන්දනා. තවත් මම මෙතන හිටියොත් මං ඉගෙන ගත්ත දේෙන් වැඩක් වෙන්නේ නැහැ. මට බෑ මේ විදිහට තවත් කේක් හදන්න. මේ වෙලාවේ Mr. Lionel අස් වෙනවා කියලා කියන්නේ ලොකු සර් තවත් අමාරුව වැටෙනවා කියන එක නේද? ටිකක් හිතලා බලන්න. මේ වෙලාවේ අපි ලොකු සර්ට උදව් කරන්න ඕනේ. අනිත් එක ලොකු සර් අසනීපෙන් ඉන්නේ කියලා දන්නවනේ. ලොකු සර් මට කියලා තියෙනවා මේ කම්පැනි එක පටන් ගත්ත හැටි. සර් හෝටල් එකේ වැඩ කරනකොට එතනදී අඳුනගත්තු සුද්දෙක් එයාගේ ගෙදරට එක්කගෙන ගිහිල්ලා එයාගේ වයිෆ්ට බාර දුන්නලු කේක් හදන හැටි කියලා දෙන්න කියලා. එදා ඒ සුද්දා ලොකු සර්ට කිව්වලු කවදා හරි මේ ඉගෙනගත්තු දේෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා. කේක් වලින් කවදා හරි බිස්නස් එකක් පටන් ගන්නවා කියලා ලොකු සර් හිතාගෙන තිබෙන්නේ එදාමයි. එදා ඉඳන් අද වෙනකන් මේක මේ තත්ත්වයට ගේන්න ලොකු සර් නොවිදිනා දුක් විඳලා තියෙනවා. මිස්ටර් ලයනල්ම දන්නවා නේද? ලොකු සර් අනිත් හැම දෙයක් ගැනම හිතන්න කලින් තමන්ගේ සේවකයෝ ගැන හිතනවා. ටිකක් හිතලා බලන්න. එහෙම කෙනෙක් මෙහෙම අමාරු වැටෙන වෙලාවක කරන්න ඕන එයාව තවත් තලන්න නැතුව අපිට පුළුවන් තරමින් උදව් කරන එක. වන්දනා කියන දේ මට තේරෙනවා.